වසර 8කට පසුව කොළඹ නගරයේ පිහිටි එක්තරා ප්‍රසිද්ධ රෝහලක මේ වෙලාවේ නම් එක්තරා අංශයක විස්මිත් සැත්කමක් පැවැත්වෙන ගමන්. තවත් විදියකට කිව්වොත් හાર્ට් සර්ජරි එකක්. පළපුරුදු වෛද්‍යවරුන් යුද්ධකාරී මණ්ඩලය ඇතුළු ඊට අදාළ නිලධාරීන් ඉතා යහුසුලුව පැය කිහිපයක පටන් ශල්‍ය කර්මය සිදු කරන ගමන්. මේ අතර එක්තරා තරුණ වෛද්‍යවරියක් තමයි මේ ශල්‍ය කර්මයේ ප්‍රධානත්වය ගත්තේ. වෛද්‍ය විද්‍යාලය තුලද විසිවන දස්කම් පෑ ඇය ඉතා මදි වයසින් හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් විය. අවසානයේදී සාර්ථකව එම සැත්කම සිදු කිරීමට අය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමත් වූ අතර සුපුරුදු ලෙස සියල්ලෝගේම පැසසුම ඇයට ලැබුණි. ඒ තරුණ වෛද්‍යවරිය වෙන කවුරුවත් නෙවෙයි සේයා ඇසිඩ් දිසානායක නැත්නම් ආකාශක සුදුරෝස මල. අද දින රෝහලේ කටයුතු නිමා වී ඇය පැමිණෙන විට දුටුවේ රෝහල ඉදිරිපිට ඇයව බලාපොරොත්තුවෙන් නවත්වාගෙන සිටි අධිසුපෝකභෝගී X-Ben P7 වර්ගයේ මෝටර් රථයක්. මෝටර් රථයට හේතු වී සිටි ආකාශට අමතරව තව හරි අපූර්ව සමාජිකයෝ දෙදෙනෙකුත් සේයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නොයවසිලිවත්ව හිටියේ. ඔව්, ඒ තමයි සේයාගේ සීලල්ගේ අවුරුදු 2ක් පමණ වන නිවුන් දියණිය හා පුතු. වසර 8කට පසුව ඔවුන්ගේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වුණා. ඒත් අදට සිහිලගේ සේයාගේ ආදරය කිසිම වෙනසක් නැහැ. තව සතියකින් සේයා සිහිලල් තම දරු දෙදෙනා ඇතුළු පවුලේ අය සමග ඇමරිකාවේ පදිංචිය බලා යාමට තමයි මේ දිනවල සූදානම් වෙන්නේ. ලංකාවේ සමුගැනීමට පෙර දින රාත්‍රියේ ඔවුන්ගේ කොළඹ නිවහන තුළ සේයාගේ සිහිලල්ගේ හිතවතුන් හැම දෙනාටම රාත්‍රී සාදය සූදානම් කරලා තිබුණේ ඔවුන්ගේ සමුගැනීම වෙනුවෙන්. සිතුලි අමාශාද්‍යයන් වෛද්‍යවරියන් ඔවුන් උඹ විවාහ වී සිටිනුයේ වෛද්‍යවරුන් දෙපළක් සමගි. මේ අතර හැමෝම නිවස තුළ සතුට සාමිචේ යෙදෙන වෙලාවේ සේයා සිහිලල් දෙන්න ආවේ නිවසේ උද්‍යානයට. මේ වෙලාවෙත් ඔවුන් දෙදෙනාගේ අතැඟිලි බැඳිලා හෙට අපේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙනවා අයියා. ඔහුමගේ වස්තුව ඔයා සතුටින් නේද හෙට ගමන ගැන? මම සතුටින්. ඔයා නිසා තමයි මේ හැම දෙයක්ම මේ සතුට හැම දෙයක්ම මගේ ජීවිතේට ලැබුණේ. ඔයා නිසා මගේ සුදු හැඟුම්overව හැම කිව්ව සේයා සිහිලල්ල වැළඳගත්තා. මගේ සුදු රෝස මල. මට ඇබ්බැහියක්ම තමයි. I love you so much my red rose. I love you too hubby. සිහිලල් සේයා ඔවුන්ගේ ආදරය සමගින් ජීවිතයේ ඉදිරියට පියමන් කරાવી. ඉතින් ඒ අපූර්ව සංසාරික ආදරවන්තයින් ඉවලගේ ආදරය බෙදා ගන්න මාත් සමග එකතු වෙන ඔබ සැමට බොහොම ස්තුතියි. වසර